හිතනා හැම වාරේ මා මතකින් පෙළුණා දෙන් පතනා හැම හීනේ බුදවොතෙන් පෙනුණා දෙන් දකිනා හැම තැන්හි ඔබේ ඡායාව මෙවුණා දෙන් රකිනා ඔබේ ලෝකේ මා තනිවි වුණා දෙන්. නේත්‍රක්කේ මම අම්මගෙන් ඇහුවා බීච් යමුද කියලා. අම්මා කැමති නෑනේ. අම්මව කැමති කරගමුකෝ. හරි මල්ලි, ඔයා බය වෙන්න එපා. මං කොහොම හරි පුංචිව කැමති කරගන්නම්කෝ. ඔයා ලෑස්ති වෙනවා කියලා. ඔය ඇත්තමයි නේද නේත්‍රක්කේ? අනේ ඔයා නම් හරිම හොඳයි. නේත්‍රා, කවුද දැන් බීච් යන්න හදන්නේ? අනේ පුංචි, මාත් ආසයිනේ. ඉතින් අපි ඒ නිසා ගිහිල්ලා යමුකෝ. අපි ඉතින් හැමදාම මෙහි ඉන්නේ නෑනේ. මට නම් ප්‍රශ්නයක් නෑ. ඒත් බාප්පගෙන් අහන්න ඕනේ. මම කොහොම හරි බාප්පා කැමති කරගන්නම්. ඒකට බය වෙන්න එපා පුංචි. මේ එහෙනම් අපි අර ෆීලික්ස් ළමයටත් එන්න කියමු. හා පුංචි, මං එයාට කියලා බලන්නම්කෝ. බාප්පාම කැමති කරගන්නවා කියලා. මොනවා මට කතා කරාම හිතුනේ ඒ ළමයා හරි හොඳ ළමෙක් කියලානේ. ඇත්තට මේ ළමයා හොඳ ළමෙක්. මං එයාට කියන්නම්කෝ බලන්න. එයාත් ගොඩක් කැමති වෙයි සමහර විට. ඔය ආවද මේ ළමයින්ට මේ බීච් යන්න ඕනෙලු. ඒකයි මමත් ලෑස්ති වුණේ. දැන් කොහොමද බීච් යන්නේ මේ වෙලාවේ? අනේ බාපේ, මේ යන්න බෑ කියලා නම් කියන්න එපා හරිද? ඔයාමගේ හොඳ බාප්පානේ. අපි ඒ නිසාද බීච් යන්කෝ. අපි හැමදාම එන්නේ නෑනේ ඉතින් මෙහි. ප්ලීස් බාප්පේ, මං වෙනුවෙන්වත්. අනික අපිත් එක්ක අද හොඳ යාළුවෙකුත් වෙන ඔයාටම අපි එක්කන් යනවා කිව්වේ. ඔව් අනේ, හරිම හොඳ පුතා. මොකද්ද නම? මේ ෆීලික්ස් කියලා ළමෙක්. අපිට අද මෙහෙදි හම්බුනේ. හරි එන ලෑස්ති වෙනවා ගිහිල්ලා. අපි එනම් බීච් යන්. නේත්‍ර, අපි ඇඳගමු. හානේ, මේ නේත්‍රගේ අම්මා නේද? අනේ, මේ මෙලනි දුවනේ අපේ. කොහොමද ඉතින් ඔයාට? මට හොඳයි ඇන්ටි. නේත්‍ර අට ගිහලා නේද? මම මේ ළඟදී කතා කරා යාට. ඔව් ආරංචි. දැන් කෙල්ල බඳින්න ඉතින් යන්නේ නේද? සතුටුයි පුතේ, සතුටුයි. හැමදාම සතුටින් ඉන්න. ඒක නෙමෙයි, නැන්දත් එනවා නේද වෙඩින් එකට? අනේ නෑ පුතේ, මං ඔය වගේ වට එන්නේ නෑනේ ඉතින් වැඩිය. නේත්‍ර නම් එනවා කිව්වා. නේත්‍ර එයි අනිවාර්යයි. හා ආන්ටි. එහෙනම් ඉතින් පස්සේ හම්බෙමු. එහෙනම් නැන්ද නේත්‍රා මතක් කරා කියලා කියන්න. නැන්දත් පරිස්සමෙන් ඉන්න එහෙනම්. හරිද එහෙනම් මාත් යන්නම්. බුදු සරණයි. පස්සේ හම්බෙමු. නේත්‍රාක්කේ එන්නකො රැල්ල පාගන්න. ඉක්මනට. ඔයා පාගන්නකෝ, මම ෆීලික්ස් අයියා ආවම එන්නම්. ගොඩක් දුර යන්න එපා කියන්න. අපිට පේන මානෙන් ඉන්න කියන්න. ඒක නෙමෙයි කොහොර දරුවා. ඒ දරුවා එයි. එයා කාර් එක පාක් කරන්න ගියා. නේත්‍රා, ෆීලික්ස්, ඔයාත් එන්නකො රැල්ල පාගන්න. මම මේ හරියටලා ඉන්නම්. ඔයගොල්ලෝ ගිහිල්ලා එන්නකෝ. කමක් නෑ ඔයගොල්ලෝ යන්න. හා එහෙනම් මයි මලි රැල්ල පාගනවා. නේත්‍රා පුතා හරිම සතුටින් නේද ඉන්නේ? ඇත්තට මේ දන ගොඩක් සතුටින් ඉන්නේ. මට ඒ ගැන සතුටුයි. මේ අක්කට මං කතා කරා. අක්කා නේත්‍රා තුනං අවුලෙන් ඉන්නේ. ඉක්මනට අපි යනවනේ ඉතින්. මොකද ෂුටි පුතා ඉක්මනට මෙහෙට ආවේ? ඇයි හිටියේ ඇතිද? ඔව් තාත්තේ, මහන්සි දැන්න. එහෙම තමයි ඉතින්. ටිකක් සෙල්ලම් කරන් ටිකක් මහන්සි වෙනවා. තව ටිකකින් ආයෙ යන්න. නේත්‍රාක් කළකෝ. අපි ගහ ෆොටෝස් මම සෝෂල් මීඩියා අප්ලෝඩ් කරලා කමක් නැද්ද? දැම්මත් නම් කමක් නෑ. ඒත් මම සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නෑ. මොකක්? ඒක මාර බුදුම දෙයක්. සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ? ඔව්, මම පාවිච්චි කරන්නේ WhatsApp විතරයි. කැම්පස් එකේ වැඩවලට ඕනේ වුණොත් බාප්පගේ Facebook එකෙන් තමයි මම වැඩ කරගන්නේ. මම ඒ නිසා වැඩි සෝෂල් මීඩියා යූස් කරන්නේ නෑ. ඔයා කැමති නම් ඉතින් මේ ෆොටෝ දාන්න.
ඉතින් ඔය Facebook account එකක් හදමුකෝ. අනේ මටත් හදාගන්න උවමනාවක් තියෙනවා. දෙන්න මම හදලා දෙන්න. මොනවද විස්තර ටික කියන්නකෝ. මම හදලා දෙන්න. ඔයාලට thank you අපි හොටෙල් එක ගාවට පියරලා දැම්මට. ඒක මොකද්ද? ඒක එච්චර දෙයක් නෙමෙයි ඉතින්. අපි ආයේ පස්සේ දවසක හම්බෙමු. ඒක නෙමෙයි. ඔය උතන් තියෙන tag දෙක ඔයාටයි ඔයගොල්ලෝගේ මල්ලි බබාට. ඔයාට හොඳට දන්නේ. ඒනට මං හිතනවා ඔකට අසරේ කියලා. ඔයාව කියලා බලන්නකෝ. අනිත් tag මල්ලි බබාටත් දෙන්න. එහෙනම් මම යනවා. අයියෝ ඇත්තටම tag ගෙනා. ඔයගොල්ලෝගේ බාපා බලන් ඉන්නවා. දැන් යන්නකෝ යා. එහෙනම් පරිස්සමෙන්. බයි. පස්සේ දවසක හම්බෙමු. නේත්‍රා අර ළමයා ගියාද? ඔව් බාප්පයා ගියා. එහෙමද? මට පොඩ්ඩක් එයාත් එක්ක කතා කරන්න උඹලා තිබුණේ. කමක් නෑ මම පස්සේ දවසක එයාත් එක්ක කතා කරන්නම්කෝ. ඒක නෙමෙයි ඔය අම්මත් එක්ක කතා කරාද? මම අද උදේ නම් කෝල් කරා බාප්පේ. තව ටිකකින් ආයෙ කෝල් එකක් කරන් බලන්න ඕනේ. අම්මා ගොඩක් පාළුවෙන්ද කොහෙද ඉන්නේ අපි නැතුව. කමක් නෑ ඉතින් අපි තව දවස් දෙක තුනකින් ඉක්මනට යනවනේ. ඔව් බාප්පේ මටත් ඉක්මනට යන්න ඕනේ. එන්න මෙල්ලිගේ වෙඩින් එකේ දිනක් ලඟ වෙනවා. අනික ඇයිද වෙඩින් එකට ඉන්වයිට් කරන්න ඔයා ඉන්නත් බෑනේ බාප්පේ. ඔව් ඒක නම් ඇත්ත තමයි. වෙඩින් එකටත් යන්න එපේ. ඇත්තටම මේ තෑග් ඇත්තේ මොනවද? බටනලාවක්? ෆිලික්ස් ඔයාට thank you මට මේ තෑග්ග දුන්නට. ඔයා ඇත්තටම ගොඩක් ඉක්මනට මගේ යාළුවෙක් වුණා. මට ඒ ගැන හරිම සතුටුයි ෆිලික්ස්. නේත්‍රක්කේ ඔයා දැක්කද මට ෆිලික්ස් අය දුන්න තෑග්ග? මොනවාද ඔයාට ෆිලික්ස් අය දුන්නේ? ෆිලික්ස් අය මට සෙල්ලම් බඩවල් දුන්නා. එන්නකෝ පෙන්නන්න. මං වට හරියට කරදර කරනවා නේද ෆිලික්ස්? ඇයියෝ එහෙම කියන්නේ? නෑ ඉතින් මං අද වට බීච්චන් කියලා කතා කරානේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. ඔයගොල්ලෝ හැමදාම මෙහි ඉන්නේ නෑනේ. තව ටික දවස් යන ඉතින්. ඒ නිසා ඉතින් මට ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි බීච් එකට එක්කන් ආපු එක. ඔව් ඉතින් අපි තාම වැඩි දවසක් මෙහි ඉන්නේ නෑනේ. මට ඉතින් එතකොට මග ඇරෙනවා. එහෙම හිතන්න එපා නේත්‍ර. මම නම් හිතන්නේ අපි දෙනා යාළුකම නැති වෙයි කියලා. අනික අපිට කෝල් කරන්න පුළුවන් ඉතින්. අනික මම ලංකාවට ආපු වෙලාවක මට පුළුවන් ඔයාව බලන්න එන්න. අනේ මන්ද ගොඩක් වෙලාවට මං ගාවට එන යාළුවෝ මං කැමති කට්ටිය මාත් එක්ක වැඩි කාලයක් ඉන්නේ. ඇයි නේත්‍රෝ එහෙම කියන්නේ? එහෙම කියන්නේද? මොකද මං ගාවට එන හැමෝම ඉක්මනට යනවා. ඒ අයට පැවැත්මක් නැහැ අපේ යාළුකම් වලටත්. මන් දන්නේ ඇත්තට මේ ඇයි කියලා නම් මට තේරෙන්නේ නැහැ. මං ගෙදගනි ටාගට් එකක් වුණේ. මම මගේ හින්ට කොහොම හරි යනවා. ෆිලික්ස් ඒක නෙමෙයි. ඔයා දුන්න බටනලාව හරිම ලස්සනයි. ඇත්තට මේකට ගොඩක් thank you. ඒක සුළු දෙයක් නේ. අනේ thank you ෆිලික්ස් ඒ දුන්න තෑග්ගට. ඇත්තට මට හිතුණා බටනලාවකට කැමති ඇති කියලා. ඒකයි මං ඒක වඩ දුන්නේ. ඒක නෙමෙයි අපේ බාප්පත් එක්ක කතා කරන් හිටියා. එහෙමද? මම බාප්පත් එක්ක පස්සෙලා කතා කරන්නම්කෝ. නේත්‍රා බෙදන්නකෝ බීච් එක ළඟටම ඇවිල්ලා. නේත්‍රා බැරි දුර යන්න එපා හරිද? පේනමාන ඉන්න. හරි ෆිලික්ස් ආත් එන්නකෝ. කිනිතරෝ යයි සරිසරලා සිහින මොවන දෙනෙත සොයලා පවන කලතා ඇඟුම ගවසා අහස කලඹා ඔබම සොයන දිවිය නොතකා ඔබම පතන ශෘංගාරිය සොයා මන්දා කිනිගෙවා මහා මෙරදවා ඔබ වෙත ලං වෙමි සදා ඔබෙදේතම දරා ගෙන යමි ලෝකය පුරා ආදරෙහි සරයවා ඔබ වෙත ලං
සදා රැමැව්හි නයපුරා ඔබෙරුව මාතුටු නිසා ලෝකය පාමුලතියා ඔබ වෙතලං වෙමි සදා ලෝකය පාමුලතියා ඔබ වෙතලං වෙමි සදා ගුඩ් මෝනිං. ඇයි මට මෙතනට එන්න කිව්වේ? නෑ ඒ මට වැඩ නිසා ඔත් එක්ක කතා කරන්නත් බැරි වුණානේ. අනේ ඒකට කමක් නෑ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ෆීලිස් පුතේ කොහමද? අපි අද සෝ යනවා. අපි අද විතර ඉතින් මෙහි ඉන්නේ. ඔත් කැමති නම් එන්න අපිත් එක්ක යන්න. අද අන්තිම දවසේ අපි හෙට උදේ මෙහි යනවනේ. හරි අංකල් මාත් එන්නම් යන්න. අපි යන්. එනවා නේත්‍රත් එක්ක එන්න. අපි යන්නම්. හරි බාප්පා අපි මම එක්කන් යන් එහෙනම්. නේත්‍ර ඇයි දන්නේ නේද ඔයගේ බාප්පා පිටින් තනියෙන් එව්වේ. එයාලත් එක පවුලක්නේ. ඒගොල්ලෝ ඉතින් තනියෙන් යන්න කැමති ඇති. ඒ නිසා වෙන්නේ නැති. මේ නේත්‍ර මගේ යාළුවෙක් ඉන්නවා පොඩ්ඩක් ඇත්ත කතා කරලා එන්න. ඔයා ගිහලා එන්නකෝ. කවුද මේ වෙලාවේ මට කෝල් ගන්නේ? හෙලෝ මම රවිශාන් අයියා. අපි අමතක වුණා නේද? අනේ ඔව් ඇත්තටම අමතක වුණා. කොහොමද ඉතින්? හොඳයි. ඇයි ඔය රට දාලා ඉන්න බෑ වගේද? ඇත්තටම හැමදාම ඉන්න තරම් ආසයි තුනා. අයි කවද්ද මෙහෙ එන්නේ? හෙට අනිද්දාටම එන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙමද? ඔයාලට හරි පාළුයි යන්නේ. එහෙමද? මට ඉතින් අපි ආයෙ හම්බෙනවනේ. එහෙනම් මම තියන්නම්. හෙට නේත්‍ර ලංකාවට එනවල නේද? නේත්‍ර මගේ වෙඩින් එකට ඇඳන් යන ගවුමකුත් ඇහුවා. මං ගාව තිබුණෙත් නෑ. ඔව් මගෙනුත් ඇහුවා. මං ගාවත් නෑ. ඔව් මමත් කිව්වා. එයා කිව්වා කඩෙන් ගවුමක් ගන්නවා කියලා. එහෙමද? මේ එක නෙමෙයි. එක්සෑම් එකේ ලකුණු දෙන්න තව සති 2යි තියෙන්නේ හරිද? ඔව් බං මටත් මතකයි. මොනා කරන්නද ඉතින්? බයයි තමයි. එහෙම කියලා හරියන්නේ නැහැ නේ බං. මට නම් මාර බයයි අපේ අම්මලා මොනවා කියයිද දන්නේ නැහැ මේ පාර ලකුණු වැඩි වුණොත්. මේ ඒක නෙමෙයි කොහොමද ලකුණු වැඩි වෙන කියලා ප්‍රාර්ථනා කරමු ඈ. මේ මැදිරි ඉන්න මාළුවා ලස්සන නේද පුතේ? ඔව් තාත්තේ හරිම ලස්සන මාළු ඉන්නේ. නේත්‍රකලත් පෙන්නන්න ඕනේ එක්කන් ඇවිල්ලා. ගොඩාක් ලස්සන මාළු ඉන්නෝ නේද තාත්තේ? කැම්පස් එකේ යාළුවෙක් මාව මතක් වෙලා කෝල් කරේ. හරි සතුටින් නේද කැම්පස් එකේ යාළුවෝ කතා කරනකොට? ඔයානම් හරිම සතුටින් නේද ඉන්නේ? අනික ඉතින් හෙට ගෙදරත් යනවනේ. අම්මත් බලාගෙන නැත්තේ. ඔව් අනේ. අපේ අම්ම ගොඩක් බලාගෙන නැත්තේ මං එනකම්. අපි යන්කෝ මෙම්මදර පැත්තට. ලෝකය පාමුලතියා ඔබ වෙතලං වෙමි සදා ලෝකය පාමුලතියා ඔබ වෙතලං වෙමි සදා බලන්නකෝ නේත්‍ර ගොඩක් වෙලා ගියා. අපි දැන් යන්නේ නේද? බාප්පේ මාල් ටික නම් හරිම ලස්සන නේද? අපි යන්කෝ එනම් දැන් බඩ පැක් කරගන්නත් එපා අපි ගිහිල්ලා යන් එහෙනම් ඉක්මනට යන්නත් එපා. නේත්‍ර ඔයගොල්ලෝ යනවද? ඔව් ෆෙලික්ස් අපි යනවා. මට ගොඩක් මතක් වෙයි. මට හම්බෙච්ච හොඳ යාළුවෙක් ඔයා. එහෙනම් හැමදාම සතුටින් ඉන්න. අපි යනවා. බයි. නේත්‍ර ඔය උතන් තියෙන තෑග්ග ඔයාට ඕන වේ. ඔයාකද ගන්න. අනිත් තෑග්ග මලි බබාට දෙන්න. මම මතක් වෙන්න ඔයගොල්ලෝ ඉදක තියාගන්න. එහෙනම් ඉතින් පරිස්සමෙන් යන්න. ඕක හොඳයිද කියලා නම් මම දන්නේ නැහැ. ඕක පස්සේ බලන්නකෝ. අපි ආයි ලංකාවට අවශ්‍ය හම්බෙමු. මාමි එහෙනම් පරිස්සමෙන් ගිහිල්ලා එන්න. හරි ෆීලිස් පුතා අපිට උදව් කරලා ගොඩක් ස්තුතියි. ඔයාලට පුළුවන් ලංකාවට ආවලා අපි බලන්න.
අන්න ඒත්‍රෝගල ආවද? මම දන්නවා අපම ගොඩක් පාරෙන් හිටියේ මම නැතුව. මට නම් දැන් හරිම බඩගිනි අම්මේ. කමුකෝ. හා කෝ බාප්පලා. බාප්පලට හදිස්සි කියලා ඒගොල්ලෝ යන්න හදනවා. ඒගොල්ලෝ කාර් එක ගාටලා ඉන්නවා ගිහිල්ලා අම්ම බලන්නකෝ. හා මම බාප්පලා බලන්නකෝ දෙන්නකෝ බෑග් එක. ඕන්නේ නැහැ මම බෑග් එක අරන් යන්න. අක්කේ අපිටත් ගොඩක් වෙලා මෙතන ඉන්න වෙලාවක් නෑ අපි ඉක්මනට ගෙදර යන්න ඕනේ. එහෙනම් අපි ගිහලා එන්න අපි හෙට එන්නම්කෝ. නංගී ඔයාට ගොඩක් ස්තුතියි මගේ ළමයා බලාගත්තට. ඇත්තටම thank you. ලෝකය පුරා ආදරෙහි සරයවා ඔබ වෙත ලං